ආයුබෝවන් ඔයාලට වෙලා ඉන්නේ GLSL YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා ට්‍රේඩින් පටන් ගත්ත දවස්වල ඉඳලා ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ලාභයක් ලැබෙනවා නම් ටක් ගාලා ක්ලෝස් කරලා ඔයාලා ඒ ලාභය ලබා ගන්නවා. නමුත් ඔයාලා පාඩුවක් වෙනවා නම් දැන් හැරේ සමහරට ඔන්න දැන් තව ටිකකින් හැරේ. ඔය විදිහට හිතලා ඔයාලගේ බැලන්ස් එකේ තියෙන මුළු මුදලම නැති වෙනකන් ඔයාටම හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් වශයෙන් ට්‍රේඩින් වලදී අපි පරදින එක නවත්තන වටිනම රහසක් තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් මෙතනදී රිස්ක් මැනේජ්මන්ට් එහෙම නැත්නම් අවදානම් කළමනාකරණය කරලා කොහොමද අපි TP එක, ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් එක, ඊට අමතරව SL එක, එහෙම නැත්නම් ස්ටොප් ලොස් එකක් කොහොමද හරියටම ඇඩ් කරලා අපේ මේ තියෙන රිස්ක් එක අපි කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට උගන්වන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වීඩියෝ එකක් විතරයි. මොකද ට්‍රේඩින් කියන්නේ අවදානමක් තියෙන දෙයක්. ට්‍රේඩින් වලදී අපි ආයෝජනය කරන මුදල් අපිට නැති වෙන්න උනත් පුළුවන්. ඒ නිසා මේ දේවල් තමන්ම හොඳින් අධ්‍යයනය කරන්න වග බලා ගන්න. එහෙනම් අපි අද යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි බලමු ටේක් ප්‍රොෆිට් කියන්නේ මොකක්ද කියලා. මේක තමයි ලාභ ලබා ගැනීමේ ඉලක්කය. අනික තමයි ස්ටොප් ලොස් කියන්නේ. ඒක තමයි පාඩුව නවත්තන සීමාව. හරි එහෙනම් අපි දැන් බලමු එක්ස්නස් ටර්මිනල් එක හරහා මේක කොහොමද කරගන්නේ කියලා. හරි දැන් මං ඉන්නේ එක්ස්නස් ටර්මිනල් එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම සපෝට් ලයින් එකක් සහ රෙසිස්ටන්ස් ලයින් එකක් මේ විදිහට ඇඳගෙන තියෙනවා. ඉතින් කලින් වීඩියෝස් වලදී මම ඒ දේවලුත් උගන්වලා තියෙනවා. ඔයාලට ඒ දේවලුත් බලලා ඉගෙන ගන්න පුළුවන්. අද මම කතා කරන සූදානම් වෙන්නේ ටේක් ප්‍රොෆිට් සහ ස්ටොප් ලොස් ඇඩ් කරගන්න විදියනේ. ඉතින් මම මෙතනදී ඔන්න දැන් ඉස්සෙල්ලාම ටේක් ප්‍රොෆිට් එකක් මම දැන් දාන්න සූදානම් වෙන්නේ බයි ට්‍රේඩ් එකක්. ඉතින් මාකට් එකේ හැසිරීම අනුව මම දැන් ඔන්න බයි ට්‍රේඩ් එකක් දාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී මම පළවෙනියටම ටේක් ප්‍රොෆිට් එක ඇඩ් කරගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම මෙතනදී 81250ක් දෙනවා මම ටේක් ප්‍රොෆිට් එක විදියට 81250ක් මේ විදියට දෙනවා. ඊටත් අමතරව ස්ටොප් ලොස් එක විදියට මම මෙතනදී 81 ස්ටොප් ලොස් එක විදියට මම හරි මම මේ විදිහට ඔන්න දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මම පොඩි ලොට්ස් එකක් තමයි මෙතන මම ඇතුළත් කරලා තියෙන්නේ. දැන් මෙතන පහලින් තියෙන confirm buy කියන තැන ක්ලික් කරන්න තියෙන්නේ. මෙතනදී අපිට මේ මාකට් එක දිහා බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට වෙන ඕන වැඩක් කරගත්තා හැකි. මොකද අපි දැන් ස්ටොප් ලොස් එකක් සහ ටේක් ප්‍රොෆිට් එකක් ඇඩ් කරලා තියෙන්නේ. දැන් මෙතනදී මම ඇඩ් කරලා තියෙන ටාගට් එක ටේක් ප්‍රොෆිට් එක මෙතනනේ තියෙන්නේ මේ සීමාවට આવොත් මෙතනදී මගේ ප්‍රොෆිට් එක මෙතනදී ලැබිලා මේ ට්‍රේඩ් එක මෙතනදී ක්ලෝස් වෙනවා. ඊට අමතරව පාඩුවක් වෙන්න යනවා නම් මම මෙතන දීලා තියෙන ස්ටොප් ලොස් එක ගාවින් ඒ පාඩුව එතනින් සීමා වෙලා එතනින් එහාට ආයේ කිසිම මුදලක් මගෙන් අය වෙන්නේ නැහැ. මොකද මම ස්ටොප් ලොස් එකක් එතන ඇඩ් කරලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ස්ටොප් ලොස් එකක් සහ ටේක් ප්‍රොෆිට් එකක් ඇඩ් කරගන්න. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම GLSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් ධම්ම GLSL YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙම නොත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදිහටම බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.